සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා අපේ YouTube channel එකට. අපි අද ලින්ස් වලින් එළියේ තියෙන පුංචි ගමකට යන්න හිතුවා. මේ ගම ගොඩක් ලස්සනයි, ඒ වගේම සන්සෙට් එකත් ලස්සනයි. හයික් කරන්න එහෙම එනවා මේකට ගොඩක් කට්ටිය. එතකොට අපිට ලින්ස් වල ඉන්න කීප දෙනෙක් කිව්වා මේකට උදෙන්ම යන්න ගොඩක් ලස්සන ගමක් කියලා. විශේෂයෙන්ම අද යන්න හේතුව වයිෆ් ගේ බර්ත්ඩේ එක නිසා මට හිතුවා මේ වගේ දෙයක් එයා පෙන්නන්න එක්කගෙන ගියොත් හොඳයි කියලා. ඉතින් මේ වීඩියෝ එකේ ඉස්සරහට යනකොට කියන්නම් මේ මොකද්ද මේ විලේජ් එක කියන එක. මේ වීඩියෝ එකත් එක්ක ඉස්සරහට රැඳිලා ඉන්න මේ ස්ටෝරීස් ඔෆ් තිලින ඇන්ඩ් සංජීවනි. මේ තමයි අපි ගමනාන්තය දක්වා එක්කගෙන යන මේ බස් එක. ඒකට මෙතන ඉඳන් කිලෝමීටර් 14ක් වගේ ප්‍රමාණයක් තමයි තියෙන්නේ විලේජ් එකට. එතකොට විනාඩි 15ක් 20ක් වගේ කාලයක් තමයි සම්පූර්ණ ගමනට යන්නේ. අපි ගමනේ අවසානයේ දක්වා ආවා. මෙතනින් තමයි ගමට ඇතුල් වෙන්නේ. අපි ඉස්සරහට ගිහින් බලමු ගමේ සුන්දරත්වය කොහොමද කියලා. මේ සුන්දර ගමේ නම තමයි විල්හෙරින්. මේක ලින්ස් වල ඉඳන් කිලෝමීටර් 14ක් දුරින් තමයි තියෙන්නේ. ඇත්තටම අපි හිතුවට වඩා ලස්සනයි. සමහර තැන් ෆෝන් එකකින් වීඩියෝ කරනවට වඩා අපි දකින්න දේ ගොඩක් ලස්සනයි. ෆෝන් එකේ වීඩියෝ කරාට ඒ වීඩියෝ එකේ ඒ තියෙන නැචරල් ලස්සන එන්නේ නැහැ.
ලස්සනට හදපු ගෙවල්, කිසිම කරදරයක් නැහැ, මිනිස්සු ගොඩක් අඩුයි, ලස්සන ගාඩන් තියෙනවා, මාරම ලස්සනයි මේ විලේජ් එක. ඇත්තටම අපි ඉස්සරහට යනවා දැන් සන්සෙට් එක බලන පැත්තට. ඒ වගේම ලොකු තන පිට්ටනි වගේ තියෙනවා, මාරම ලස්සනයි. තව දෙයක් තමයි මේ විලේජ් එකේ ගොඩක් ගෙවල් වල අපි දැකපු විදිහට, අපි හිතන විදිහට සෙන්ට්‍රල් හීටින් නෙමෙයි පාවිච්චි වෙන්නේ, වුඩ් පැලට් හීටින් ක්‍රමය තමයි පාවිච්චි වෙන්නේ. ඒ කියන්නේ මෙහි ගොඩක් ගස් තියෙන නිසා ගස්වල අතු කෑලි කපලා ඇතුළට ගෙනල්ලා ඒවා උඳුනට දාලා ඒකෙන් එන හීට් එකෙන් තමයි ගේ ඇතුළ හීට් කරගන්නේ. එතකොට ඒ ක්‍රමේ මෙහි ගොඩක් සීතල නිසා ඒ ක්‍රමේ තමයි මං හිතන්නේ ගොඩක් මේ අපි ආව විලේජ් එකේ පාවිච්චි වෙන්නේ. මොකද අපි දැක්කා ගෙවල් කීපයකම චිමිනි වලින් දුම එළියට එනවා. ඉතින් ඕස්ට්‍රියාවල ගොඩක් නගරයෙන් එළියට එනකොට ගොඩක් ඒ ක්‍රමේ තමයි ගෙවල් වල පාවිච්චි වෙන්නේ. මේ තියෙන්නේ අශ්වගාලක්. හැබැයි අපිට එතනට යන්න නම් බැරුව ගියා. මොකද හේතුව අපි ටිකක් උදෙන්ම ආව නිසා තාම අශ්වය ඇතුලේ හිටියේ. ඒගොල්ලන් තනකොළ කන්න එළියට යවලා තිබුණෙත් නැහැ. ස්වභාව දහම කොච්චර නම් ලස්සනද කියලා හිතුණා අපිට මේ වීව් එක දකිනකොට. ඇත්තටම මේ සන්සෙට් එක අර කියනවටත් වඩා ලස්සනයි. මේ වීඩියෝ වල ඒක ඇත්තටම පෙන්වන්න බෑ. ඒ තරම් ලස්සනයි ඇත්තටම. මේක ගොඩාක් තන පිට්ටනි එහෙම තියෙනවා. ඒක තනකොළද මොනවහරි හිටවලාද කියලා අපිට ඇත්තටම අයිඩියා එකක් නැහැ. හැබැයි ඒක පේන තෙක් මානෙකම ගොඩ ලොකු තන පිට්ටනි තියෙනවා. මේ සන්සෙට් එක වැටිලා ගස් වලට ඒ කඳු වලට මාරම ලස්සන වීව් එකක් තියෙන. ඇත්තටම
අපි උපරිම උත්සාහ කරා ඒ view එක පෙන්වන්න. හැබැයි අපි හිතනවා 100% අපිට ඒක කරගන්න බැරුව ගියා. මොකද ඊටත් වඩා ගොඩක් ලස්සනයි ඒ අපි ඇස් වලට දකින්න මේ view එක. මෙහි සාමාන්‍යයෙන් දර කපන කම්පැනිස් තියෙනවා. ඒවට අපි හිතන්නේ අදාළ පර්මිට් අරගෙන තමයි කපන්න ඕනේ. එතකොට ඒ කම්පැනි වලින් කරන්නේ ඒ ගස් කපලා අදාළ උඳුණු වලට දාන්න පුළුවන් ප්‍රමාණයට සයිස් කරලා ඒ විදිහට පැක් කරලා ඒ අදාළ දේ කටයුතු ටික කරන එක. එතකොට ඒ වලින් සාමාන්‍යයෙන් මිනිස්සුන්ට සල්ලි දීලා ගන්න පුළුවන් ඒ අදාළ දර ටික. Tamanට අවශ්‍ය දර ප්‍රමාණය ගන්න පුළුවන්. එතකොට ඒගොල්ලන් මෙහි ගෙවල් වල විශේෂයෙන් තියෙනවා වෙනම ස්ටෝර්ස් එකක් වගේ දර ෆිල් කරලා තියාගන්න. ඒ කියන්නේ අදාළ කාලවලදී අදාළ විදිහට දර ස්ටෝක් එකක් මේ හැම ගෙදරකම තියෙනවා. අපි දැන් යන්නේ හැබැයි අපි අද යන්නේ එච්චර කැමැත්තකින් නෙමෙයි. ගොඩක් ලස්සන තැනක්. අකමැත්තෙන් වුණත් අපිට අපේ ගෙදර යන්න වෙනවා. වයිෆුත් කැමති මේ වගේ තැනක ජීවත් වෙන්න. මොකද ලස්සන නේචර් එකක් තියෙන නිසා. ඉතින් අපි දැන් අපේ බස් එකට යන්නේ. මේ තියෙන්නේ අපි විල්හෙරින් ඉඳන් ලින්ස් වලට යන බස් එක. ලින්ස් වල ඉඳන් විල්හෙරින් එන කෙනෙක් ඉන්නවා නම් 675 කියන බස් නම්බර එක තියෙන බස් එකේ එන්න පුළුවන්. ඒක එන්නේ ලින්ස් to විල්හෙරින්.
අපි අපේ වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා. ඉස්සරහටත් අපිත් එක්ක රැඳිලා එන්න මේ ස්ටෝරීස් of තිලින and සංජීවනී.